මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ ගෙදර මිදුලේ තියෙන මල් ගහෙන් කොහොමද ඔයාලගේ ලෙඩ රෝග ගණනාවක් සුව කරගන්නේ. ඇත්තටම මේ මල් ගහ සුවිශේෂ මල් ගහ. මේ ගහ පුදුමාකාර ඖෂධීය මිනිස් සිරුරට හිත කර මිනිසාගේ සිරුරේ තියෙන දොස් නැසන, විස නැසන, මනුස්සයාව මම හිතන්නේ වයසට යන එක සීමා කරන, ඇඟේ පැහැර වර්ධනය කරන, මොළේ ශක්තිය වැඩි කරන, කොලෙස්ටරෝල් දහනය කිරීම, අධි රුධිර පීඩනය පාලනය කිරීම, විශේෂයෙන්ම දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. මේ මල විශේෂ මලක්. කාලයකට විතරයි හැබැයි මේක විදුල පුරා වැටලා තියෙන්නේ. පුදුම සුවඳ හමන මලක්. මේ මල සේපාලිකා. මේ සේපාලිකා මල් අපි බොනවා නම් දිනපතා බීවත් ප්‍රශ්නයක් නෑ. හැබැයි අමු මල් දානවා නම් රැට වතුරේ දාලා තියලා මල් 10ක් 15ක් උදේ හිස්බඩ මේක බොන්න. වේලිච්ච මල් බොනවා නම් දවාලට උණු වතුරට දාලා තියලා වලට බොන්න පුළුවන්. මේ පානය ඇත්තටම ඇඟ වර්ණවත් කරනවා. ඇඟේ මාංශ පේශි වර්ධනය කරනවා. හැම පැහැපත් කරනවා. ස්නායු පද්ධතිය ශක්තිමත් කරනවා. හිතන්න මෙච්චර වටිනා මලක් නේද අපි අතු ගාලා දාන්නේ. මේ වගේ කවදාකවත් මේ වගේ දේවල් කරන්න. මේ මල් ටික එකතු කරලා හොඳට පවනේ වේලගන්න. වේලලා මේ වගේ බෝතලයකට දාලා තියන්න පුළුවන් වගේ. මේ තියෙන ඒ වගේ බෝතලයකට දාලා තියලා අපට ඕනෙන්නේ මේ වගේ මල් 10ක් 15ක් අරගෙන වතුර විදුරට දාලා උණු වතුර ටිකක් දාලා අපි තියලා තියන්න. මෙන්න මේ වගේ රන්වන් පැහැයක් එන්නේ. එතකොට අපි ඇත්තටම පිට රටින් ගෙනල්ලා බොනවා කුංකුම කියලා අධික මුදලක් දීලා. මම හිතන්නේ කුංකුම වලට වඩා මේ සේපාලිකා මලේ ගුණය වැඩි. මේකේ පැහැ වැඩි. ලේ ධාතු පිරිසිදු කරන බලය වැඩි. ඔයාලට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අපේම රටේ අපේම දෙයක් ඇත්තටම දියවැඩියා රෝගී හරියටම මාසයක් මේක පාවිච්චි කරොත් මාර විදිහට ඔබ දියවැඩියා පාලනය කරනවා. ඒ නිසා මම වගකීමෙන් කියන්නේ තාම සාර්ථක අත්දැකීම් වලින් කියන්නේ මල් ළඟට එන විශේෂයෙන් දියවැඩියා රෝගීන්ට මම මේ පානය පාවිච්චි කරන්න කියනවා. එතකොට අඩු නොවිච්ච මගේ වේරුත් එක්ක මේක දුන්නාම මම හිතන්නේ 100%ක්ම සාර්ථකයි. සාර්ථක වෙලා නොහොම නිරෝගී වෙනවා. ඒ නිසා මම ඔයාලට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. මෙන්න මේ වගේ පානයක් ගෙදරදී හදාගෙන ඔයාලට දෙන්න කියලා. ඇත්තටම පුදුම රසක් තියෙන, පුදුම සුවඳක් තියෙන. ඒ වගේම තමයි තව එකක්. ඔයාලගේ ඇඟින් බොඩි ස්මෙල් එක එනවා. බයෙන් පාවිච්චි. හරියටම මාසයක් පාවිච්චි කරලා ඔයාලට අනවශ්‍ය දාඩි දාන්න. ශරීරේ කමන දුර්ගන්ධ නැති වෙනවා. මුඛයෙන් එන දුර්ගන්ධය නැති වෙනවා. අනේ ඒ වගේ ප්‍රබල ඖෂධයක් තමයි සේවනය කරන්නේ.